දවසක් හැමෝටම අද යනවා කොරියාවේ තියෙන ලොකු දූපතක් බලන්න. වන්දෝ දූපතේ නම. අද යනවා කොරියාවේ තියෙන මොකද්ද දූපතක් බලන්නේ? මන්දු නෙවෙයි වන්දෝ. කැම්ප් उदय कैमरा ना तुम्हारा उदय कैमरा थी फ्राइड राइस yang kollu api kaya yang kollu api kaya kala passe ambi ya logge api passe ni ilang kan ingat aduh dia muni udah fried rice kan udah fried rice kan ini kulit yang darah mana muni udah aki di sini deh ada kah oh ini kita yang nunggu hari nih nelum boleh nih oh alu trainnya deh kan highway park kayak gini pangar betting udah naga gini nama marang view lagi cappuccino cappuccino oh me wala nih beda kali lain kan ini beda kali lo kan ini oh ada cappuccino kilometer 400 ගමන තව කීයක් තියෙන්නේ kilometer 72 කිලෝමීටර් 450 නේ 450 කිලෝමීටර් 450 ගමන් තව තියෙනවා 72ක් shift එක driver මේ මාරු වෙන්නේ එක්කෙනෙක් කිලෝමීටර් 100 ගාන 100 ගානේ මුලින්ම සංස්කයියා driver නිදි එක්කෙනෙක් නිදි දෙවෙනි driver කො සංස්කයි දෙවෙනි driver අනිත් driver මේ එයා rest area එකේ ඉන්නවා ඒ අවසාන ළඟා ඉන්නේ දැන් shift එක බාරගත්තේ ඔව් ඊළඟ මයි shift එක කොහොමද මේ දවස් ලින්ග් එක කටයුතු ඔව් ඒවත් හොඳයි එන්න view එක තව කිලෝමීටර 71ක් තියෙනවා මේ සුද්දා ගැලවිද්ද නැත් එක පෙන්නන්න ආ
තාමත් ලංකාවේ කොරියාවෙන් නම් වෙන්න සුද්ද ගල විද්ද සුද්ද ගල විද්ද නැත්තම් මෙන්න මේම එන්නම් වෙන්නේ නැහැ තාම ලංකාවේ. ඔතන සුද්ද ගල විද්ද බෙන්නේ. නැත්තම් කොරියාවට එන එක හීනයක්. ඔන්න දැන් ගල ඇතුලේ යන්න. සුද්ද තමයි සුද්දනේ. දැන් ඉන්නේ කොරියාවේ ඉස්සරහට කරියෝ. කාරියෝ. මාර විදිල්ලක් දෙලා තියෙන්නේ නේ සුද්දා. මම කියන්නේ සුද්ද පොඩි කියලා. ඒකනේ. ඔන්නම තමයි සුද්ද ගල විදලා තියෙන්නේ. කොටවිමයි රූපතයි වෙන්ගෙන පාලම. අන්න පාලම එහා පැත්තේ මොකද? මෙතෙන් තමයි මේ වෙන්නේ නේ. ශාරුඛ් ඛාන් කල්ලෝන ෆිල්ම් එක කරේ මෙතන. මෙතන. අර අත උස්සන්නේ. එහා පැත්තේ තියෙනවා. බන්දු තමයි දන්න. බන්දු ඉන්න බන්දු. බන්දු.
but it sounds like you're envisioning an instrumental piece that truly captures a calm, beachy ambience. Since this one's not about lyrics, I'd suggest imagining soft finger picking on a sun-soaked guitar. Occasional melodic bends reminiscent of waves rolling ashore. A subtle pocket beat could mimic the rhythm of distant tides. Let the absence of vocals create room for the guitar to tell its own serene story, simple, tranquil, and flowing like the ocean breeze. If you ever feel like pairing lyrics with that vibe, I'm here. If you ever feel like pairing lyrics with that vibe, I'm here. අපි ආවා වන්දු රූපතට ඇවිල්ලා දැන් ආවා බෙල්ල ෆාම් එකක් බලන්න. ඔයාලට පෙන්නන්නම් බෙල්ල ෆාම් එක කුරියාවේ කොහොමද තියෙන්නේ. මොනවද තමයි තියෙන්නේ. බෙල්ලෝ ෆාම්. හලි බෙල්ලේ පෙන්නන්න බෑ. කො බෙල්ල? අර දික්කින්නේ නිල්පාත්. ඔව්. ඔඩි. ආ ඒ බෙල්ලද? ඒ කියන්නේ උන් ලොකු වෙනවද? උන් ලොකු වෙනවද? ආ රාමේ චූට් වැටවද? ඒ බොරු නෑ. අත්‍තරමද? ඒකේ ඔය බීජද? බෙල්ල මෙල හැදලා තියෙන්නේ. ඒකෙන් ඔය චූටියට? ඔව්. මේක ඉන්න ලක්ෂ ගණන් අතුරු. ආ එහෙනම්. ඒක නැහැට පේන්නේ නැතුව ලක්ෂ ගණනක් ඉන්න ඇතුලේ. පේන හැට එක දවසයි කියන්නේ වැඩ දින නම්. ඒක නිල් පාටයි. ඇයි බෙල්ල වල නිල් පාටයි? නිල් පාට. ඔය ඉන්නේ බෙල්ලනේ. ආ තාම හැදිලා නැහැ. තාම හැදිලා නැහැ. ඕල්ලක් ගන්න. මේ නිල් පාටට ඉන්නේ බෙල්ලද? තමයි ලොකු වෙන්නේ. ඕක තමයි කොරියාවේ බෙල්ල ෆාම්. ඒ ලොකු වෙච්ච එකක් ගන්න තමයි බලාගන්න. අර සයිස් තාම ඕනේ වෙන්නේ. ඒක උඩින්ම ලොකු ඉන්නේ ඒ සයිස්ද? නෑ. පොඩක් ලොකු වෙනවද? බෙල්ලනේ පොඩක් ලොකු වෙනවනේ. පැටව ගානද? ඒක පැටවනේ. ඉතින් බෙල්ල පැටව.
modal lok කරනවා නේ. මේ චූටි පැටව තමයි modal lok කරන්නේ. Isu ka bandi dah ni. මේක බෙල්ල විතරයි. ඉස්සෝ. මේ මුහුදු වතුරයි එහෙමම දේවනවද නැත්නම්? මේ මුහුදු වතුර මේ මුහුදු වල්ලා දැන් නම් මේ ඒක ලුණු ගතිය අයින් කරනවද? ඔව් ලුණු ගතිය නෑ එහෙම නෑ. එහෙම නෑ. නෑ මේ ඒ කියන්නේ දැන් මෙලොව පොඩක් අර සීතලක් තියම පොඩ වතුර රත් කරලා දෙවන්න. සීතලින්දනේ. රත් කළ මේකට දානවා නේ. ඔව්. නැත්තම් සීතල බෙල්ලට අවුල්ද? ඔව් පොඩක් සීතල නම් ගන්නවා. දාරනනේ. Kailangan mo kasi isma. Ay walo. Yakin dance. Video kan very very. Yan naman uli tactics. Ulu kan din. Mama kada boleh dong. Jaya dong bel pa. ඒක මෙන්න මේක ඇතුලේ තමයි බෙල්ලා ඉන්නේ හැදි. ඒ කියන්නේ ওই ප්ලේට් එක ඇතුලේ? ඔව් මෙන්න මේක ඇතුලේ. මේක ඉන්න ලක්ෂ ගාණක්. ඒ කියන්නේ ওই ප්ලේට් එක ඇතුලේ? ඔව්. කොහොමද හැදෙන්නේ? නිකන් මෙහෙම හැදෙනවා කියන්නේ බෙල්ල හැදිලා අල්ලන් ඉන්නවා මේකේ. මේ ප්ලේට් ඇතුලේ. ඒක මෙහෙම. මේ රැයට තමයි. ඒක මේව කද? මේව වතුර යන තව්. ඇතුලේ වතුර යන. ඔව්. එතකොට මේ රැයට තමයි උඩට එන්නේ අර සුදු පාට කෑලි වල කෑම කන්න. රැයට මේ දැන් අවුවට නම් මේක අද ට්‍රින් කරනවා. කළු පාට මේක අඳුරට නේ? අන්න හරි. ඒක තමයි මේක තියෙන්නේ. දැන් උට මෙතනවත් යන්න පුළුවන් නේ. ඔව් මේ වගේ තමයි උට්ටු වෙන්නේ. මේ වගේ වතුර ගහපුවම හේතුල යනවා. මේකෙන් එනවනේ. මේක තමයි මම ප්ලේට් ගොඩ ගහලා තියෙන මොනවද කිව්වේ? අර ඔක්කොම මේ ප්ලේට් නේ. මේ කෑම කොට අපන්න මම උඩ දාන්න. උඩ දාන කෑම මොනවද? අර ඊයේ මොන උස්කත් ගත්තා. ඒ අයියා කියන්නේ මාළේක කරේ ඉස්සු අතර මාළා වල සෙට් වෙන්නේ නැහැ නේ. පොඩ්ඩක් බලන්න පුළුවන්. සෙට් වෙනකොට මාළේක තමයි දෙන්නේ. මේ බෙල්ලට කෑමද? ये देखो පොඩි ගත්තු. මොනවද පොඩි ගත්තු. දැන් ආවේ සෝෆාම් එකකට. අන්න පන්න. අවුල් නැද්ද? අවුල් නැහැ. කෑම දාපුවම කෑම කාලා නැද්ද කියලා බලන්න. අවුල් නේද? ඒක කොහොමද? ඒක කොහොමද බලන්න? මේ කෑම දාපුවම මේ කෑම තියෙන්නේ. කෑම නැත්තම් ඉතින් නෑ. කෑම නෑ.
ආ ඒ කියන්නේ කෑම පේනවද? මිනි වතුර ගයි. දැන් ලොකු ඉස්සරද නේ. ලොකු වුණ නෑ දැන් මේ ඔය දෙසැම්බර් මේ පෙබරවාරි 8 දැන් මේ ඇහැට පේන්නේ නැති වතුර කීටෝ වගේ හොදන්නේ. දුවත් කරන වතුර නම් ෆිල්ටර් කරනවා මූලික. ෆිල්ටර් කරලා දාලා ඒවා එකම වතුරේ කරකවන්න. මොකක්ද මේ වතුරේ මාරු ගන්න ඔක්කොම වතුරේ කරකව කරමු සතියෙන්න නෑ. අපතේ දැන් ෆිල්ටර් කරනවා. මුන් තව ලොකු වෙනවද අයියේ? ඔව් කිලෝයකට 30යි. මේකට 10යි. ඒක මාන් කිලෝවට කීයද? මාන්තේ. 30යි මාන්නේ 30යි යල්ලා. ඉස්සෝ. මේක පඩ පිටින්ම යවන්නේ. අපු කවුරුත් කරනවා. ඔය පඩ පිටින්ම යවන්නේ. පර පිටින් ඉස්සෝ පාම්. මේක ටැංකිය ඒක එළියටද? නෑ. දැන් කිලෝ 700ක් විතර මෙහෙකින් ගත්තා. ඒක මාසික එක්කනද ඒක හැදෙන්න සාමාන්‍ය අර චූටි මේ චූටි මොනවද කියන්නේ බිත්ත මොනවද කියන්නේ චූටි පැටවද ඔව් පැටව කියන්නේ. පැටව දැන් පැටව නෑනේ බලන්නේ පැටව නෑ. දැන් ලොකු වෙලා තියෙන සයිස් එකනේ ආ දැන් ලොකු වෙලා තියෙන්නේ මේ ලොකු වෙලා තියෙන දැන් මේ 4 වෙනි මාසේ 20 වගේ විකුණා මික්කි වලට. ඒ කියන්නේ පහළ වලට. ආ. ඊට පස්සේ 6 වෙනි මාසේ මුල වගේ කාණ්ඩ විකුණා. එතකොට අනිත් සාමාන්‍ය කොච්චර ලොකු වෙනවද කිලෝ එකට 30යි 38යි 40යි. ආ ඒ කියන්නේ සත්තු අල්ලන්නේ ඔව්, ආ කිලෝ එකට ඔව්. ඒ කියන්නේ සෑහෙන බරයි නේද ඔව්. බරයි මේ සාමාන්‍ය දැන් මේ ඉන්නේ තාම පැටව වයසද මේ පැටව තාම පැටවනේ දෙවෙනි මාසේ 8 වෙනිදා ආවා. ඔක්කොම එක જાතිනේ. ආ වර්ග නෑනේ වර්ග නෑනේ නෑ මේ වංශය. ආ එකම වර්ගනේ වංශය. නෑ විවිධ වෙනුමයි. මාළු වලන්න කටු ගහන්නත් තරය යනවානේ ඔව්. මේ එක ටැංකිය එක කිලෝ 700ක් විතර වදිනවනේ මේ කෑල්ලේනේ වාසීතින් මේ ඔක්කොටම ගෙනාවේ ඔව් කිලෝ 2කමාර. පැටව කිලෝ 2කමාර. ආ ඒ කියන්නේ මේ ඉතින් කරේ. මේ ටැංකිය ඔක්කොම කිලෝ 2කමාරයි කිලෝ 2කමාරයි පැටව ගෙනාවේ. දෙකමාරට කිලෝ කීයක් අල්ලන ඔක්කොම? 10ක් විතර එළියට. ටොන් 10ක් විතර එළියට යනවා 10ක් විතර. 10ක් කිලෝ 2කමාරක් දාලා ටොන් 10ක් එළියට ගන්නවා ඇටි කරන බැටව වැඩි කරනවා. පාටසි ඒ කියන්නේ පට්ටම ලාභයි නේද ලාභයක් තියෙනවා. ඒක තනියම කරන්නේ. කෑම මොනවද ඒ දාන්නේ කෑම අර හතර තියෙනවා පස්සේ ආය තුන වල දැන මේ විනාඩි 30ක් වගේ යන්නේ කෑම දෙන්න. 30ක් යන්නේ. හැබැයි රස්නෙන් නම් අමාරු. රස්නේ කාලේ මේ අත්මොක් කරන දයින්. දාඩි දාන එක දැන්ටත් රස්නේ මේක ඇතුළේ සීතල තියෙනවා මේම වතුර ඔය ඇරලි වල අපිට වතුර ගත්තා. ආ වතුර රස්නේ නේ ඔව් වතුර සෙල්සියස් අංශක 28 උඩ තියෙන්න ඕනේ. 27 අර බෙල්ලොන්ටත් එහෙමයිනේ බෙල්ලොන්ට නෑ. බෙල්ලොන්ට අඩුයි. බෙල්ලොන්ට ඊට වඩා අඩුයිනේ ලාව කියෝ කියලානේ. ඇයි ඉස්සර රස්නේ නේ හැදෙන්නේ. ආ රස්නේ දැදින්නේ මොකද පාන්දරලත් ඇකිලා දාන්න. හයි අයිද. හයිට දැම්මා. ඊට පස්සේ 10ට දැම්මා. මම 6ට දැම්මේ 7ට දැම්මා. 7ට දැම්මා 10ට දැම්මා. ආයෙ දෙකට දැම්මා. 5 මොකක්ද දැම්මා. ආයෙ දැම්මේ. ඉවරයි. අයි දාන්නේ. රැට නෑනේ නෑ රැට. ආයෙට ඔක් වෙනවා වගේ පාමත් ඔක් වැඩ ඉවරයි. ආවුලන්නේ. ඉතින් කෑම ඒ වෙලාවට දාන්න. මම වෙලාව ඒ තියෙන වෙලාවට කොහෙ හිටියත් වෙනවා. ඔව් ඒක හරි. පැය තුනක් තියෙනවා. ඊට පස්සේ අර මේ එළියෙන් යනවා. CCTV දාගෙන ඉතින් බලනවා. මොනවා වතුරේ වැටුනොත් මෙයා විනාඩි දෙකකට තුනකට මැරෙනවා මේ ෆ්ලෝ එකක් ඕෆ් වුණොත් එහෙම. එහෙම ඉතින් බලනවා. උඩට දාගෙන ඉන්නේ. එහෙම ඒ කොහෙද දවස් දෙකකට එළිය දෙන්න බෑ නෑ නේ. මම යනවා ලොක්කා කිව්වා ඇවිල්ලා යා. ඒවකද? ආයෙත් ආවට එන්න බෑ. ඒ නිකම්වත් කියලා මේ මොකද්ද ඒ වතුර උඩට ගන්න මේක නෑ නේ ෆ්‍රී ටයිම් මඩි. ගාඩු වගේ ඉන්නේ. මඩුවක තමයි ඉන්නේ. මේ ඔක්සිජන් වගේ උඩට ගහන්න අර කැමරාව කොහෙද අයිකන්නද? ඒ ප්ලේට් එක තමයි එතනින් පේනවා ටැංකිය ඔක්කොම නේ. ඔකයි බෙල්ල පාම් තත්තේ මිටු
Bella Farm. So පැටව් කිලෝ 2.5කින් ටොන් ගානක් එළියට ගන්න. කොහොමද ලාභෙනේ? ඒක නිස්සු වතුර එකද? ඔව් ඕක මේ. ඒක කෙමිකල් එකද? නෑ මේ සීනි කරකන සීනි. එහෙම. ඇයි ඉස්සොන්න දාන්නේ? එතකොට වතුර කලර් එක හැදෙනවා. කළුවර වෙන තරමට තමයි මේගොල්ලෝ කෑම කන්නේ. කළුවරේ තමයි ඉන්න කැමතිනේ. ඔව්. ඒක මේක තමයි කෑම එකනේ. ඔව් මේක මේ කිලෝ කීයද? කිලෝ 20 නේ. ඒ මොනවද? අපි හදල වෙලා තම්බල වේලනවා. මේක ඔයාලම හදනවා? ඔව්. මේ හදපු ඉස්සුද මේ? ඔව්. තම්බල වේලනවානේ. තම්බල වේල පිස්ස. මේ මොකද්ද? ඔය ඉස්සෝ. මේ අමු ඉස්සෝනේ? ඔව් දැන් මම කන්න දෙන්නම් ඔයාලා ඒක කන්න ඕනේ. ඒ කියන්නේ ඔක්කොම මෙතන පැකිනුත් කරනවා? ඔව්. මේ කිලෝ කීයදයි? මේ කිලෝ 20. කිලෝ 20යි නේ. ටැංකි 3කට වගේ දානවා. නෑ. කිලෝ 20යි කියන්නේ කිලෝ 4යි. 4යි දාන්නේ. 5යි. එක ටැංකි කිලෝ 4ක් දානවා නේ. සුපාම් කතාව එහෙමයි. ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඔන්න ඔකයි ප්‍රශ්නේ. ඔයාලට මොකක්ද කියන්නේ ඉස්සපාම් ගැන? ඉස්සපාම් ගැන ඔයාලට මොකක්ද කියන්නේ? ඉස්සබාම් ගැන මම වැඩි දන්නේ නැහැ. ඒකත් තියෙන පිස්සු. අයිතිකාරයි මන්න අපේ ලංකාවේ. ඔයාලට මොකද ඔයාලට පිස්සු වගේද? අපේ ලංකාවේ අපි ආව ඒක සිද්ධිනවා බලන්න. ඔයාලට පිස්සු වගේද ඉස්සුද අපි කියලා? අපි ආව ඒක සිද්ධිනවා බලන්න. මේ මරු ලොකේෂන් නේද මේ? මොහොත ඉස්සරහා වැල්ලත් බීච් එක. වැල්ලවත්ත බීච් එක වගේ. මොහොත ඉස්සරහා ෆාම් එක මෙතන නේ. ගේට් එතනම. මේ ඉස්සෝ. මේ මෙතනම පැකින් කරනවා නේද? අම්මා මේ මේගොල්ලෝ මාතු වෙන්න බෑ. ඒ කියන්නේ මේ හදපුව පැකින් කළේ එන්නේ නේ. ඔය කියන්නේ ඔය ගන්න සයිස් වෙනවා නේ. අයියද ගහන්න ඕක. ඔව්. මේ පැකින් එක මෙතන ඉන්න මෙතන ගහන්නේ. ආයි. ඒ කියන්නේ අයියම් පැකින් කරන්නේ? ඔව්. සත්මෝර නේද? හරි. අම්මඩ අපිට මේ අයියා ටැග් එකක් දීලා අපිට දුන්නේ. Thank you. Thank you Thank you man. ඔන්න අයියාගේ ටැග් උත්තම් වුණා. දැන් 30ද? මේක 30ක් වගේ. 30ක් වගේ. ආයෙත් මේ මාන්දයක් තිබුණා නේද? කිලෝ එකක් නේද? මාන්දේ මේ කිලෝ එකක්. කිලෝ එකක් නේ? මොහේ මැරින්නත් මොනවද දානවද පැකින් කරන්නේ? අම්මලා පොඩ්ඩක් වෙලා අර මේකවත් වෙන එක දාලා අයිස් කර එක දාපුවාම ඩොක් කරනවා. සක්ගල මරනවා නේ. මේ අපිට හල්දිල බඩු ගන්න පුළුවන්ද? පුළුවන්. ඒ කියන්නේ මෙතනින්ම ගන්න පුළුවන්. අන්න මේ එහෙම. අපිට ගන්න එක. ඔව්. දැන් මේකට දාන්න. දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්තා නේ. අපු දෙකේ මේක ඇත්තටම වෙලාවකට වෙන්නද බලන්න. ඇත්තට ගොඩක් දේවල් දැනගත්තා. දන්නේ නැහැ. මේක දේවල් දන්නේ නැහැ. දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Wow. Nice location. Woke up late, missed the morning glaze, but the sunlight hits in so many ways.
Grabbed my shades and hit the streets, no plan. Chasing vibes like seashells in the sand. Radio hums a tune I can't name. Crooked smiles, crashing waves, no shame. Flip my phone, toss it in my bag. Today's for us, no time to lag. Feel the world just turning slow. Let the breeze tell us where to go. Every step a beat we can make. Life's a tune, sing it till we break. Concrete warm under my bare feet. Crowds moving like a heartbeat. Skipping stones in city streams we find. Let's write a new story, leave the old behind. Someone's cooking love in the air, I swear. Every spark in their voices shows they care. Colors splash like secrets on these walls, while laughter echoes through the halls. Feel the world just turning slow. Let the breeze tell us where to go. Every step a beat we can make. Life's a tune, sing it till we break. නැවේ චේජුදෝ යන්න ආවේ. අද නෑලු උලන් හින්දා නැව කැන්සල්. නැව තියෙනවා මෙතන. නැව. චේජුදෝ යන්න නැව. ඉන්ජෝ එන වන්දු චාරිකාව පළවෙනි දවස් ඉවරයි. පළවෙනි පළවෙනි දවස් ඉවරයි. ඉන් ලොගින් හම්බෙන්න දාන්න. හෙට හම්බෙමු. යාර පාක් ගන්න ඉවර වෙන්න. එයා මේ අදින් ඉවරයි. ආයෙ හෙට හම්බෙමු.